හැලෝ ඔයාලට ඉතින් තම්මේල් එකෙන්ම පේනවනේ අපි කොහෙද මේ පාර ගියේ කියලා. එහෙනම් එන්නකෝ බලන්න යන්න තුර්කිය කොච්චර ලස්සනද කියලා. අපි තුර්කියට යන්නේ ඩුබයි එයාපෝට් එකේ ඉඳන්. අපිට මේ ටුවර් එකේ වැඩි දවසක් තිබුණ නැති හින්දා අපි ප්ලෑන් කරේ මේ දවස් එකමාරට තුර්කියේ ඉස්තාම්බුල් වල තියෙන ලස්සන ප්ලේසස් ටිකක් බලන්න යන්න. මේ පේන්නේ ඔයාලට අපි ආපු ෆ්ලයිට් එක. එතකොට මේ තමයි තුර්කිය එයාපෝට් එකේ අරයිවල්ස්. අපිට පාස්පෝර්ට් කන්ට්‍රෝල් එක through ගිහින් තමයි බැගේජස් ක්ලියර් කරගන්න ඕනුනේ. ඇත්තටම මෙතන මාරම සීතලයි. අපි දෙන්නට ආපහු හැදලා යන්න තරම් හිතන. මොකද අපි ඒ තරම් අර ජැකට්ස් අපි ලොකු දෙයක් ගෙනාවේ නැහැ දාගන්න. ඒකයි. ඉතින් මම හොඳ වෙලාවට ග්ලව්ස් ගෙනාවා. ඒකෙන් චුට්ටක් ෂේප් වුණා. අපිට මේ ටුවර් එකේදී පොඩ්ඩක් වැස්සෙන් ඉතින් බාධා වුණා. ඒත් ඉතින් අපි අතෑරියේ නෑ. සීතලේ කොහොම හරි ඒ ලස්සන වින්දා. වැස්ස නිසා අපිට ලස්සන ක්ලිප්ස් ගන්න බැරි වුණා. මට ඔයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න ආස හිතුණා. ඉතින් අපි මේ ටුවර් එකේදී යන්න ප්ලෑන් කළේ ස්තාම්බුල් වල තියෙන බ්ලූ මොස්ක් එකටයි. ඒ වගේම ස්තාම්බුල් වල සිටි එකේ තමයි අපි ඇවිදින්න ප්ලෑන් කරේ. අපි හොටෙල් එක සිලෙක්ට් කරේ නම් ටවුන් එක ඒරියා එකේමයි. මොකද අපි ගොඩක්ම ෆෝකස් කරන්නේ එළියට යන්න, ඇවිදින්න, ලස්සන තැන් බලන්න. ඒ නිසා අපේ බජට් එකට අනුව අපි බජට් හොටෙල් එකක් තමයි බුක් කරේ. වැස්ස කියලා බැලුවේ නෑ. ඉතින් කුඩෙත් අරගෙන එළියට බැස්සා. ඇත්තටම කිව්වොත් හරිම ලස්සනයි. මම දැකපු තුර්කිය මේ ඉස්තාම්බුල්. ඉතින් හෙට දවසේ අපි යන්න හිතන් ඉන්නවා බ්ලූ මොස්ක් එකට. එතනත් හරිම ලස්සන තැනක්. ඉස්තාම්බුල් වල පේනවනේ මේ ATM ටික තියෙන ඔක්කොම බෑන්ක්ස් එක ළඟමයි තියෙන්නේ. ඒක නම් ගොඩක් හොඳයි. මොකද මිනිස්සුන්ට ඊසිනේ ටුවරිස්ලා එනවා නම් ඒගොල්ලන්ට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. එක පෙළට තියෙද්දි ඒක ගොඩක් වටිනවා. එක ජාතියේ කෑම සුවඳෙද්දි බඩගින්න ගොඩාක් වැඩි වෙනවා. සීතලේනේ. ඉතින් ඔයාලට මේ පේනවානේ ලස්සන ඕනමන්ට්ස් තියෙනවා, කී ටැග්ස්,
ඒ වගේම චේන්, බෑන්ගල්ස්, ලස්සනම හෑන්ඩ්මේඩ් දේවල් තමයි මේ තුර්කියේ තියෙන්නේ. පේනව නේද මේ චෙස් බෝඩ් එක? ඒක හරිම ලස්සනයි. ඉතින් මාත් ආසයි චෙස් ප්ලේ කරන්න. ඒ වගේම මේ වගේ නෝට් බුක්ස් තිබ්බා. ඒ වගේම තුර්කිය ටී, කොෆි වලට ගොඩක් ප්‍රසිද්ධයි. මේ ඒ වගේ එක කඩයක්. අපි උදෙන්ම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඊට පස්සේ බ්ලූ මොස්ක් එක බලන්න යන්න තමයි ප්ලෑන් කළේ. අපි ඉතින් සිටි එක රෝමින් කරන්න ගියා. ඉතින් මේ පාර දෙපැත්තේ තියෙනවා බෑග්ස් කඩ, ෂූස්, ඒ වගේම හර්බල් ටී වර්ග, ඒ වගේම කොස්මෙටික්, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි මේ යන අතරතුරේදී ට්‍රෑම්ස් දෙක තුනක් මූව් වුණා එහෙට මෙහෙට. ඉතින් ලස්සනක් දැක ඉතින් අපි යන්නේ මේ ඉස්තාන්බුල් වල තියෙන බ්ලූ මොස්ක් එක බලන්න. මේ තියෙන්නේ බ්ලූ මොස්ක් එකට ඇතුල් වෙන තැන. ඉතින් ගොඩාක් ටූරිස්ට්ලා හිටියා මේක බලන්න ඇවිල්ලා. ඇත්තටම කිව්වොත් හරිම ලස්සනයි.
on home. තුර්කි ටුවර් එක ලස්සන මතක ගොඩක් එක්ක තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බලනවට thank you. Sana şimdi bir tane video atacağım, tamam mı? Sen TikTok'tan anlayın. Alo. Ne haber? Çalışıyor musun? Sana bir şey söyleyeceğim. Senin 2 tane numaranlardan biri arıyorum diyorum, hadi oğlum. Sana şimdi bir tane video atacağım, tamam mı? Sen TikTok'tan anlıyorsun değil mi? Sana bir tane video atacağım. Bak. Bir şey söyleyeceğim, onu yapabilir miyiz? WhatsApp'tan niye bitik oldu? ලස්සන වීඩියෝ එකකින් එනකං ඔයාලට bye.